බලන්න 35 ගුණ කරන්න ඔයාලට කොච්චර වෙලාවක් යනවද? විනාඩියක්, විනාඩි දෙකක්. කල්පනා කරන්න. මට නම් යන්නේ තප්පර දෙකයි. බලන්නකෝ උත්තරේ. කොහොමද මම මේක ලිව්වේ? හොඳට බලන්න. කොහොමද ලිව්වේ? හරි. මම කියා දෙන්නම් කොහොමද මම ඒක ගත්තේ කියලා. අපි මුලින්ම මෙන්න මෙහෙම කරමු. මෙයාගේ පළවෙනි ඉලක්කම බලන්න 3. 3ට වඩා එකක් වැඩි සංඛ්‍යාව මොකද්ද? 4. 3 ගුණ කරනම 4යි. 3 අරක් 4 12යි. දැන් අගට 25ක් ලියන්න තියෙන්නේ. 1225. ඒ වගේම මම මෙන්න මේකත් උත්තරේ දාන්න බලන්න. 45 ගුණ කිරීම 45. බලන්න. 4 4ට වඩා එකක් වැඩි එක මොකද්ද? 5. 4 වඩා 5 කීයද? 20යි. අගට 25ක් දානවා. එහෙනම් මේකේ උත්තරේ 2025යි. මේක කොහොමද ගන්නෙ? 4 වඩා එකක් වැඩි එක 8. 7 වරක් 8 56යි. 56ට අගින් 25ක් දානවා. හරි. මේ ගාන ඔයගොල්ලෝ හදලා කමෙන්ට් කරන්න උත්තරේ මොකක්ද දෙන්නේ කියලා. මේක හැම එකටම බලංගුද? හැම එකටම මේක බලංගු නෑ. මේක බලංගු වෙලා තියෙන්නේ මෙන්න මේ ඉලක්කම් වලට තමයි. 15 25 35 කොහොම ගිහිල්ලා 95 තව යනවා මේක. මේකේ වර්ග වෙන්න ඕන. උදාහරණයක් විදිහට 15 ගුණ කිරීම 35. මේකට ඒක හරියන්නේ නැහැ. ඒකට වෙන ක්‍රම තියෙනවා. එතකොට අනිත් එක තමයි අගට 5 එන්න ඕනේ. 20 වගේ දාන්න බෑ. එතකොට මුල් ඉලක්කම 5 මේක ගන්නත් බෑ. මොකද 5 වර්ගය 25යිනේ. තව කාටද ළමින් ප්‍රශ්නයක් එන්න පුළුවන්. සර් 105ට මේකට මේ ගැලපෙනවා. ඔව් ගැලපෙනවා. ගැලපෙනවා. හැබැයි මේ මුල් ඉලක්කම් ගුණ කරන් ටිකක් කරදරයි. 10 ගුණ කරනවා 11න් අපේ ක්‍රමේ 110යි අගට 25. හරි. එහෙනම් ඔයාලා මේක හොඳට තේරුම් ගන්න. මේකේ උත්තරේ කමෙන්ට් එකක් දාන්න.